දැන් අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපති මැතිවරණය පැවැත්වුණා. එයින් ජනාධිපතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. එහෙම නේද? ඊට පස්සේ නොවැම්බර් මාසේ 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකින් දේශපාලන ව්‍යාපාරයක් ලබා ගන්නා වැඩිම ජයග්‍රහණය අරගෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරා. එවනේ. හරි. ඊළඟ දැන් මේ මාසයේ 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මොකක් වෙයිද? සැකයක් නැහැනේ. එහෙනම් ඉතින් කතා කරන්න දෙයක්වත් නැහැ. පළාත් පාලන ආයතන 10ම ජාතික ජනබලවේගය සියල්ල ජයග්‍රහණය කරන බව සහතිකයි. ඇත්ත දිනනවා. මේක අත උඩ තියෙන ගේමක්. ඇයි මේ රටේ ජනතාවට එළබෙන ඕනෑම මැතිවරණයකදී ජාතික ජනබලවේගයේ හැර තෝරාගන්න දේශපාලන ව්‍යාපාරයක් තියෙනවද? කඳවුරක් තියෙනවද? නෑනේ. එනිසා මේ රටේ අනාගතයත් මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙනුත් ඒ බාර ගැනීම සඳහා අද අපේ රටේ ගොඩනැගී තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය විතරයි. දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු කණ්ඩායම් වලින් මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් උත්සාහ දැරුවා ඔවුන්ගෙන් බලය වෙනස් කරගන්න විවිධ ආකාරයෙන්. නමුත් ඒගොල්ලෝ විවිධ අවලාද අසත්‍ය තොරතුරු මැර කණ්ඩායම් ඡන්ද කල් දැමීම් මේ ආදී බොහෝ දේවල් ඒගොල්ලෝ කරමින් මොකද්ද සිද්ධ වුනේ? ඒගොල්ලෝ අතේ බලය තියාගන්න සමත් වුණා දිගු කාලයක්. ඒකේ අවසන් ප්‍රතිඵලය බවට පත් වුනේ මොකද්ද? ඒගොල්ලෝ දිගු කාලයක් ඒගොල්ලෝගේ අතේ බලය තියාගත්තා. හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත් වුනේ මොකද්ද? රට බංකොලොත් භාවයේ පතුලටම තල්ලුණා. තල්ලුනේ නැද්ද? තල්ලුණා. හරිද? ගෑස් ටික ගේන්න බැරි රටක් බවට පත් වුණා. ඩොලර් නැතුව. තෙල් ටික ගේන්න බැරි රටක් බවට පත් වුණා. ඩොලර් නැතුව. කිරිපිටි ටික ගේන්න බැරි රටක් බවට පත් වුණා. ඩොලර් නැතුව. ගත්තු ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක් බවට පත් කරා. ඩොලර් නැතුව. ඒ කියන්නේ මොකද්ද? දිගු කාලයක් ඒගොල්ලෝගේ අතේ බලය තියාගෙන අපේ රටටත් අපේ රටේ ජනතාවටත් සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන්ට මේ රට පත් කරා. එහෙමනේ. ඊට ප්‍රතිපක්ෂව මොකද්ද සිද්ධ වුනේ? ඊට ප්‍රතිපක්ෂව සිද්ධ වුණු දේ තමයි ඒගොල්ලෝ හැදුනා, ඒගොල්ලෝ වැඩුණා, ඒගොල්ලෝ පෝෂණය වුණා. එහෙමුනේ නැද්ද? නා. දැන් ওই පාර්ලිමේන්තුවේ නෝනේද ලැයිස්තු ගොඩක් එනවා නේද? එක එක සතියට නේද? ලැයිස්තු දෙකක් තුනක් එනවා. මොකද්ද? ගෙවල් ගිනි තිබ්බා කියලා ගත්තු මුදල්. රට ගියා කියලා ගත්තු මුදල්. ගෙවල් ගත්තු හැටි. බාර් ලයිසන් ගත්තු හැටි. පෙට්‍රල් සෙට් මේ මොනරාගල තමයි පෙට්‍රල් සෙට් වල නේද? නේද? ඒ කියන්නේ මොකද්ද? සියල්ල ඒගොල්ලෝ බෙදාගෙන තියෙන්නේ. මේ ළඟදී මට වාර්තාවක් අහුණා තාම මේක පාර්ලිමේන්තුවේ කිව්වේ නැහැ හොඳින්. මොකක්ද දන්නවද? මෙන්න මේ තනමල්විල පැත්තේ අර මේ මාසේ 9 වෙනිදා ගැටුම් වලදී ගෙයක් ගිනි අරගෙන තියෙනවා. තනමල්විල පැත්තේ නේද? සෙවණගල. සෙවණගල ගෙයක් ගිනි අරගෙන තියෙනවා. ගෙදර වන්දි අරන් තියෙන්නේ කවුද? ගෙදර අයිති කෙනා නෙවෙයි. ඉඩමේ ඔප්පුවේ තියෙන වෙන නමකට, ගේ ඔප්පුව තියෙන වෙන නමකට සල්ලි අරන් තියෙන රාජපක්ෂ කෙනෙක්. හරිද? ඒ ලැයිස්තුවත් ඉක්මනින් මෙයි හොඳේ. ඉතින් මොකද්ද මේ කරමින් තිබුණේ? එඳ රට විනාශයට පත් කරමින් තිබුණා.
ජනතාව පීඩාවට පත් කරමින් තිබුණා. දැන් මෙන්න මේකට විරුද්ධව ජනතාව ඉස්සරහට ආවා. ඒගොල්ලෝ ගාව විශාල මුදල් බලයක් තිබියදී, ඒගොල්ලෝ ගාව මාධ්‍ය බලය තිබියදී, ඒගොල්ලෝ ගාව ආණ්ඩු බලය තිබියදී, ඒගොල්ලෝ ගාව මැර බලය තිබියදී, මතකනේ තනමල්විල බිබිලේ නේද? ඒගොල්ලෝ ගාව මැර බලය තිබියදී ජනතාව බය කරලා තිබ්බේ මතකනේ? බිබිලේ බහින්න බයයි, තනමල්විල බහින්න බයයි නේද? මැර කණ්ඩායම් මතේ පාලන බලය තිබියදී මේ රටේ ජනතාව පෙරට ඇවිල්ලා ඒ සියල්ල පරාජයට පත් කරලා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න මැදිහත් වුණා. එහෙම විශාල මැදිහත් වීමක් කාර්යභාරයක් කරලා හදාගත්තු ආණ්ඩුවක් මේක. මේක තමයි ලංකාවේ මෙතෙක් ගොඩනැගුණු ජනතාවගේ මැදිහත් වීමෙන් ජනතාව එකතු වෙලා හදාගත්තු ආණ්ඩුව. මේක වට්ටන්න පුළුවන්ද? මේක වට්ටන්නත් බෑ. වට්ටන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. කවුද වට්ටන්න ඉන්නේ? ඉන්නවද මේක වට්ටන්න කවුරුවත්? මතක තියාගන්න. මේ රට ගොඩනගලා තමයි ජාතික ජනබලවේගයේ මේ තබන ලද පියවර ආපසු හරවන්නේ. අපි දැනටම මේ මාස 6කට ආසන්න කාලයක් අපි හිතුවොත් ඇත්ත නොවැම්බර් මාසයේ 21 වෙනිදා තමයි අපි කැබිනට් මණ්ඩලය හැදුවේ. දැන් ගත වෙලා තියෙන මාස 3-4කට ආසන්න කුඩා කාලයක්. මේ කාලය ඇතුළත මේ රටේ මෙතෙක් හැදුණු කිසිදු ආණ්ඩුවක් නොකරන ලද වැඩ විශාල ප්‍රමාණයක් අපි සිදු කරලා තිබෙනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. ඉස්සරලා මොකද්ද? අපේ රට විශාල ආර්ථික අස්ථාවර භාවයකට පත් වෙලා තිබුණා. රටක ආර්ථික අස්ථාවරයි නම් රටක ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් නැත්නම් ආර්ථිකයට අද මොකක් වේද හෙට මොකක් වේද කියලා සැකේකන්නම් තිබුණේ. එහෙම රටකට ඉස්සරහට යන්න බෑ. එහෙම රට තව තව කඩා වැටෙනවා. ඒ නිසා අපේ පළමු අභියෝගය උනේ මොකද්ද? මේ රටේ ආර්ථික ස්ථාවරභාවය හදන්න ඕන. කොහොමද ස්ථාවරභාවය අපිට පේන්නේ? ඉස්සර නිදියනකොට ඩොලරේ යගේ එක අගයක් නැගිටිනකොට තව අගයක් උනේ නැද්ද? ගෙන ආර්ථිකයක් ස්ථාවර වුණාම ඩොලරේ ස්ථාවරව පවතින්නේ නැහැ. නිදියනකොට එක අගයක් නැගිටිනකොට තව අගයක්. මේ ඩොලරේ අගේ රුපියල් 400ට කිට්ටු වෙන්න ගියා. හැබැයි දැන් බලය අරන් අපි මාස 6යි. මේ කාලය ඇතුළත රුපියල් 300 වටේ ඩොලරේ ස්ථාවර කරලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවරයි. එතන ආර්ථික ස්ථාවරයේ සංඥාව. ඔයගලන්ට මතකද කාලයක් බැංකු පොලි අනුපාතික කොච්චර ඉහළ ගියාද? ආර්ථිකයක් අස්ථාවර වුණාම බැංකු පොලි අනුපාතික ඉහළ යනවා. කීයට ගියාද? 30ට 33ට 35ට මතකද? අපි මොකක් හරි උගස් තියන්න ගියොත් බැංකු පොලිය කීයද? 35ට ගියා. ඇයි? රටක් අස්ථාවර වුණාම මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටෙනවා. පොලි අනුපාතිකයන් ඉහළ යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි දිගු කාලයක් 10ට යටින් තනි ඉලක්කමේ පොලි අනුපාතිකය තියාගෙන යනවා. ඒ කියන්නේ මොකද්ද? රටේ ආර්ථිකය ස්ථාවර භාවයට ඇති වෙලා තියෙනවා. ඒක වැදගත්. එමේ ආර්ථිකයක් හැදින්නේ. ඊළඟ ආර්ථිකයක් කඩා වැටුනහම මොකද වෙන්නේ? අපේ රටේ එතෙක් විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වෙමින් තිබුණ ව්‍යාපෘති ඔක්කොම නතර වුණා. එයි ඒගොල්ලෝ අපිට ණය දෙනවා ගුවන් තොටුපළ හදන්න. අපිට ණය ගෙවා ගන්න විදියක් නැහැ. එතන මොකද උනේ? බාගෙට ණය දීලා දාලා ගියා. ඉතුරු ටික දුන්නේ. හයිවේ එක හදන්න ණය දුන්නා. අපි කිව්වා අපිට ණය ගෙවන්න විදියක් නැහැ කියලා. ණය දීපු කෙනා මොකද කරේ? බාගෙට දාලා ගියා. මෙහෙම ජපානයේ ආණ්ඩුවේ විතරක් ව්‍යාපෘති 11ක් නතර වුණා. ගුවන් තොටුපළ ඇතුළු විශාල ව්‍යාපෘති 11ක් නතර වුණා. ඇයි? ආර්ථිකය කඩා වැටුණා. දැන් අන්න යලි අපි ආර්ථික ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ ඇතුළු ඒ ව්‍යාපෘති 11ම නැවත ජපාන් රජය ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය. ඒ විතරක් නෙවෙයි කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ චීන ණය ආධාර වලින් හදා හිටියේ. අපි ණය ගෙවන්නේ නැහැ කිව්වා දාලා ගියා.
ඒ විදිහට චීන විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් දාලා ගියා. නැවත අපි චීන සංචාරයෙන් පස්සේ චීන රජය එකඟ වුණා දාලා ගිය ව්‍යාපෘති අලුත් ව්‍යාපෘති 76ක් යලි ලංකාවේ ආරම්භ කරන්න. ආර්ථික ස්ථාවරභාවය. එහෙමයි රටක ආර්ථික ස්ථාවරභාවය ඇති වෙන්නේ. කඩා වැටුණු රටක් ආර්ථික අස්ථාවරභාවයට පත් කරලා තියෙන රටක් ආර්ථික ස්ථාවරභාවයට පත් කරන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය දෙන්න ඕන. අපේ මූල්‍ය ආයතනයන් පද්ධතිය කෙරෙහි විශ්වාසය දෙන්න ඕන. අපිට ණය ගෙවාගත හැකි කියන විශ්වාසය දෙන්න ඕන. එහෙම නැත්නම් තව කඩා වැටෙනවා. ඒ නිසා පළමු අභියෝගය මොකද්ද? පළමු අභියෝගය රට ස්ථාවරභාවයට පත් කිරීම. එහෙම වුණාම තමයි ආයෝජකෙ එන්නේ. දැන් ආයෝජකෙ එන්න පටන් අරන් තියෙනවා. අපි මේ 5 වෙනිදා මෙගාවොට් 120ක සූර්ය බලාගාරයක් පටන් ගන්න මුල් ගල තියෙනවා මෝදි අගමැතිතුමාගේ සහභාගීත්වයෙන්ම. ආයෝජනයෙන් පටන් අරන් තියෙනවා. සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සුළං බලාගාර මේ සූර්ය බලාගාරයක් ආරම්භ කරන්න සැලසුම් කරතා මාසයක් දෙකක් ඇතුළත අපි මුල් ගල තියෙනවා. ආරම්භ කරනවා. මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බලාගාරයක් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? රටක ස්ථාවරභාවය ඇති වුණාම ආයෝජකයන් එන්න පටන් ගන්නවා. කොළඹ නගරේ අපි දැනට විශාල ව්‍යාපෘති සඳහා ඉඩම් ස්ථාන 15ක හඳුනාගෙන තියෙනවා. ඒ 15ටම අපි ආයෝජනයන් කැඳවලා තිබෙනවා. විශාල ආයෝජන පත්‍රිකා අපි එන්නම් කියලා විශාල ආයෝජකයන් පෙළ ගැහිලා තිබෙනවා. ඇයි? රටේ ආර්ථික පිළිබඳ විශ්වාසය ඇදලා තියෙනවා. ආර්ථික පිළිබඳ විශ්වාසය විතරක් නෙවෙයි ඕනෑම ආයෝජකයෙකුට ඇවිල්ලා පගා ගෙවන්න නැතුව තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් කියන විශ්වාසය අපි හදලා තියෙනවා. එහෙමයි රටක් හැදෙන්නේ. දැන් බලන්න මම ඕගොල්ලන්ට එකක් කියන්න. දැන් අපි ඔය මන්නාරමේ සුළං වලින් විදුලි බලාගාරයක් හදනවනේ. ඒතර ඒගොල්ලෝ අපිට ඒ සමාගම විදුලිය හදනවා. හදලා විදුලි බල මණ්ඩලයට විකුණනවා. අපි මොකද කරන්නේ? විදුලි බල මණ්ඩලයේ සමාගම අතර ගිවිසුමක් ගහනවා. ගිවිසුමක් ගාලා කියන ඕගොල්ලෝ හදන්න අපි ගන්නම්. නැත්තම් නිකන් පොලේ ගිහිලා විදුලිය විකුණන්න බෑනේ. විදුලි බල මණ්ඩලයට විකුණන්න ඕන. නැත්නම් විකුණන්න කලින් මොකද කරන්න ඕන? ඒගොල්ලෝ හදනවා. ඒගොල්ලන්ට අපි ගිවිසුමක් ගහන්න ඕන අපි ගන්නවා කියලා. අපි ගිවිසුම අත්සන් කරා. කීයටද අපි ගන්නේ? ඩොලර් 4.57යි. කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 13ක් වගේ. ඒ කියන්නේ එයා විදුලිය හදනවා අපි යුනිට් එකක් ගන්නවා රුපියල් 13ට. හරිද? ඒ විදියටම සුළං වලින් විදුලි බලාගාරයක් හදන්න රනිල් වික්‍රමසිංහලයි මන්නාරමේම සැලසුම් කරා. ඒගොල්ලෝ විදුලිය හදනවා අපි ගන්නවා ඩොලර් 8.26ට. ඒ කියන්නේ රුපියල් 25ට. ගන්න ඕනද? ඒ මන්නාරමේම සුළං වලින් විදුලිය හදනවා අපි බලාගාරයක් හදන්න අනුමැතිය දුන්නා. අපිට හැබැයි ඒකකයක් දෙන්න ඕන රුපියල් 13ට. රනිල් වික්‍රමසිංහල බලාගාරයක් හදන්න ගිවිසුමක් අත්සන් කරා ඒකකයක් ගන්න ඕන රුපියල් 25ට. ගන්න ඕනද? ගන්න ඕනද? ඉතින් විදුලිය දෙගුණයක් වැඩි වෙනවනේ. අපි කිව්වා ගන්න නැහැ කියලා. ගන්න නැහැ. ඒතර මම දැක්ක හිටපු ජනාධිපතිවරයා කියනවා නෑ කොහොම හරි ඒක ගන්න. ඒ කියන්නේ කලින්ම ගාන අරන්ද කොහෙද? නැත්තම් මේ හරිද? ගන්නෙ නෑ. කවුරු තරහ වුණත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට ගන්නෙ නෑ. 13ට ගන්න පුළුවන්කම තිබියදී ඒවා පුළුවන් තිබ්බු ආණ්ඩුවලට ඒව කරන්න බෑ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට. මොකද කියන්නේ? කරන්න ඕනද? නෑ. 13ට හදන්න පුළුවන් නම් අනිත් අයට 13ට හදන්න පුළුවන්. හැබැයි ඉස්සරත් යන්නේ 13 තමයි. ඉතුරු ටික බෙදෙනවා. මේකයි වෙන්නේ. ඉතින් ආයෝජකයන්ගේ විශ්වාස හදලා තියෙනවා. දැන් ආයෝජන එනවා. රටේ ස්ථාවරභාවය අපි ඇති කරලා තියෙනවා. හැබැයි රටේ ස්ථාවරභාවය ඇති කරාට පස්සේ නතර වෙලා තිබුණ ව්‍යාපෘති ගණනාවක් මම හිතන මොනරාගල හදන පාරවල් බෝක්කු නේද? අපි මේ අයවැය ලේඛනයේ සියල්ලට මුදල් වෙන් කරා. අපි අයවැය ලේඛනයකින් ලංකා ඉතිහාසයේ පාරවල් බෝක්කු ඊට පස්සේ මොනවද
ගොඩනැගිලි මේ වගේ ඉදිකිරීම සඳහා ප්‍රාග්ධන වියදම් වැඩියෙන්ම වෙන් කරපු අවුරුද්ද මේක. රුපියල් බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා වැඩ කරන්න කියලා. බිලියන 1400. බිලියන කියන්නේ කෝටි 100යි. කියන කෝටි 100 ඒවා 1400ක් වෙන් කරලා තියෙනවා වැඩවලට. හරිද? දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් තියෙන ප්‍රශ්නේ මේ වෙන් කරපු සල්ලි මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් ඒ සල්ලි වලින් වැඩ කරන්න ඕන. වැඩ කරන්න බැරි වුණොත් දෙසැම්බර් මාසේ 31 වෙනිදා ආපහු එවන්න ඕන භාණ්ඩාගාරයට. දැන් එනම් අභියෝගය මොකද්ද? දැන් අභියෝගය තමයි මේ වෙන් කරපු සල්ලි වියදම් කරන එක. ඉස්සර අභියෝගය මොකද්ද? වැඩ තියනවා සල්ලි නැහැ. දැන් තියෙන අභියෝගය මොකද්ද? සල්ලි තියෙනවා වැඩ කිරීමේ අභියෝගයක් තියෙනවා. විතරයි තියෙන්නේ. අපි වැළුවයි මේ වැඩ කරගන්න අමාරු. සමහර ඒවා ගැස්තමේතු හදන්න ටීఓ මහතුරු ඕන. ගිලා මැනලා නේ හදන්න. හැබැයි ගොඩක් තැන්වල මොකද වෙලා තියෙන්නේ? පුරප්පාඩු හිගයක් තියෙනවා. අවශ්‍ය නිලධාරීන් නැහැ. අපේ රාජ්‍ය සේවයේ පහළ විශාල ප්‍රමාණයක් ඉන්නවා. උඩ යාන්තම් ඇති. මැද මදි. මැද ලේයර් එකක් තියෙන රාජ්‍ය සේවයක මදි. ඉතින් අපි මොකද කරේ? දැන් එනම් මේ මුදල් වියදම් කරන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඕන. අන්නේ රාජ්‍ය සේවයේ ගොඩනැගීම සඳහා අවුරුදු 5-6කට පස්සේ ආණ්ඩුවක් තීරණයක් ගත්තා. මේ අපේ ආණ්ඩුව මේ තීරණය ගත්තේ. මොකද තීරණේ? අලුතින් රාජ්‍ය සේවයට 30000ක් බඳව ගන්න තීරණයක් ගත්තා. 30000ක්. හිතන්න. හරිද? විභාග පවත්වලා ඇප්ලිකේෂන් දාන්න, විභාගයට වාඩි වෙන්න, ලකුණු ගන්න එයාට රස්සාව දෙනවා. දේශපාලකයා පස්සේ ඇප්ලිකේෂන් ගන්න යන්න එපා. ඒ යුගයේ අවසන් කරලා තියෙන්නේ. ඉස්සර නම් 30000ක් තියෙනවා කිව්වොත් මහා ඇමතිගේ ගෙදර යන්න ඕන. යන්න ඕනේ නැද්ද? ඒක ඉවරයි. ඒ යුගයේ ඉවරයි. අද 30000ක් තියෙනවා. අපි පත්‍රය දැන්වීම දාන්නම්, ඉල්ලුම් පත්‍රය දාන්න, විභාගයට වාඩි වෙන්න, ලකුණු ගන්න, රස්සාවට යන්න. හොඳ නරකද? හොඳයි 30000ක්. ඉස්සර මොකද කරන්නේ? රස්සාව දෙන්න නම් ඡන්ද දෙන්න. රස්සාව දෙන්නම් කැන්වසියන් දෙන්න. තිබුණ නැද එහෙම යුගයක්? ඒක හරි එයාගේ ගෙදර රස්සාවක් දෙනවනම්. එයාගේ ගෙදර රස්සාවක් දෙනවනම් හරි. හැබැයි මේක ආණ්ඩුවේ රස්සා. ආණ්ඩුවේ රස්ස දෙන්න മന്ത്രിත් එක්ක කැන්වසියන් දුණා. ආණ්ඩුවේ රස්ස දෙන්න മന്ത്രിගේ පෝස්ටර් ගලවන්න ඕන. ඒ යුගයේ අවසන් අපි 30000ක් රාජ්‍ය සේවයට බඳව ගන්නවා හැකියාව දක්ෂතාවයේ තියෙන අලුත් තරුණ පරම්පරාව. තීන්දුව අරන්ද දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. දැන් මම දැක ගොඩක් පත්තරවල දැන්වීම යනවා. ඔල බලන්න නේද? ඇප්ලිකේෂන් දාන්න රස්සාව දෙන්න. හොඳ නැද්ද? එහෙම ක්‍රමයක් ඕනේ නැද්ද? ඉතින් ආණ්ඩුව 30000ක් බඳව ගන්න තීරණයක් ගත්තා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ අපි බැලුවා අපේ රාජ්‍ය සේවකයන්. අවුරුදු 5කින් හොඳ වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. හොඳ මූලික වැටුප් වැඩි වෙලා නැහැ. ගුරුවරුන්ගේ විශාල වේදනාවක් තිබුණා තමන්ගේ වැටුප ප්‍රමාණවත් නැහැ කියලා. ඒ වගේම වෛද්‍යවරු ඉංජිනේරුවන් රට දාලා ගියා මේ තත්ත්වය ප්‍රමාණවත් නැහැ කියලා. අපි ඉතා හොඳ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. රුපියල් 38000ක මූලික වැටුපක් තිබ්බ ගුරුවරයෙකුට අපි වැඩි කරලා තියෙනවා රුපියල් 63000 දක්වා. එහෙම වැඩි කරේ. රුපියල් 53000ක් තිබුණු ආරම්භක වෛද්‍යවරයෙකුට වැඩි කරලා තියෙනවා රුපියල් 94000 දක්වා. හිතන්න. අපි තාමත් හොඳ වැටුප් වැඩිවීමක් දුන්නා. ඇයි? අපේ මේ රට හදන්න අපිට හොඳ රාජ්‍ය සේවයක් ඕන. ලෝකේ දියුණු වෙච්ච බොහෝ රටවල් වල පිටිපස්සේ තියෙන ප්‍රධාන සාධකය තමයි ශක්තිමත් රාජ්‍ය සේවය. නැත්තම් කවුද කරන්නේ? ගමට පාරවල් ටික හදන්න එනවා. කවුද මැනලා ඒ දිහා හරියට බලලා ඒ වැඩ ඉක්මන් කරන්න ඉන්නේ කවුද? ඒක කරන්න ඕන රාජ්‍ය සේවය. අපි කල්පනා කරනවා නම් වී ගොවිපළ වල ටික හදලා බිත්තර වී නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියලා. ඒක කරන්න ඕන කවුද? ඒකට මැදිහත් වෙන රාජ්‍ය සේවය. ඒ නිසා මේ රට ගොඩනගන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. ලෝකේ දියුණු වෙච්ච ගොඩක් රටවල් වලට ඒ වැඩේ ඇදගෙන ගිය රාජ්‍ය සේවය. හැබැයි අපේ රාජ්‍ය සේවය කඩා වැටලා තියෙන්නේ. දැක්කද එක පැත්තක මන් දැක්ක කොයිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පුටුවක් උස්සා යනවා. එහෙම රාජ්‍ය සේවය බෑ. හොඳ රාජ්‍ය සේවයක් අපි හදන්න ඕන. ඒගොල්ලන්ට සාධාරණ වැටුපක් අපි පිටවලා තියෙනවා.
මේ අවුරුද්ද විතරක් ඒ වැටුප් වැඩිවීමට අපි වැඩි වෙන වැටුප ගෙවන්න කෝටි 11,000ක් වෙන් කරලා තියෙනවා. කෝටි 11,000ක්. ලබන අවුරුද්දේ ඒ වැඩි වෙන කොටස ගෙවන්න කෝටි 11,000ක් යනවා. 2027 ජනවාරි වල ඒක වැඩි කරන්න කෝටි 11,000ක් යනවා. 2027 වෙනකොට අපි රාජ්‍ය සේවකගේ වැටුප් වැඩිවීම විතරක් ගෙවන්න කෝටි 33,000ක් වැය කරනවා. හොඳද? ඇයි? මේ රට ගොඩනගන්න හොඳ රාජ්‍ය සේවයක් වුණා. හැබැයි ඒක අනිත් පැත්ත මොකද අපි කරලා තියෙන්නේ? රාජ්‍ය සේවයට අපි උපරිම වැටුප් වැඩි කරන ගමන් අපි මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක අයින් කරනවා. හොඳයිනේ. මන්ත්‍රීවරුන්ට දෙනවා ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක්. ඒක ලක්ෂ 2කමාරට අඩු කරනවා. වාහන පර්මිට් දෙන්නේ නැතු වෙනවා. ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. ඇමතිවරුන්ට දීපු තෙල් ඉස්සර දුන්නා ලීටර 1800 2000ක් අද දෙන්නේ 900යි. ඒක හරි අඩකින් අඩු කරලා තියෙනවා. දීමනා අඩු කරලා තියෙනවා. മന്ത്രിවරයාට ඇමතුණාම ඇමතිපඩියක් හම්බ වෙනවා, മന്ത്രിපඩියක් හම්බ වෙනවා. අපි කිව්වා දෙකම ගන්නෙ නෑ. ඇමතිපඩිය අත්හරිනවා. മന്ത്രിපඩිය තෙල් දීමනාව ගන්න බෑ ඇමතිට. ඇයි ඇමතිට තෙල් හම්බ වෙනවනේ. අත්හරිනවා. අපි දේශපාලන නායකත්ව මොකද කරන්නේ? රට ගොඩ නැගීම සඳහා ආදර්ශය දෙනවා. මේ ළඟදි මට පාර්ලිමේන්තුවෙන් කතා කරලා කිව්වා ජනාධිපතිතුමා ඔබතුමාට ජනාධිපති ලේකම්කාරයන් ජනාධිපති වැටුප දෙනවා ඇතිනේ. අපේ පාර්ලිමේන්තුවෙන් ඔබතුමාට മന്ത്രി විශ්‍රාම වැටුපකුත් දෙනවලු. ඒ කියන්නේ මම മന്ത്രി වෙලා හිටියනේ. දැන් මම മന്ത്രി නෙවෙයි. ඒතර മന്ത്രി හැටියට මට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. ජනාධිපති හැටියට පඩියක් අර හම්බ වෙනවා. ඉස්සර ඔය දෙකම අරන් හොඳේ. යාළුවෝ අපි කව විශ්‍රාම වැටුප එපා. හොඳ නැද්ද? ඇයි රට හදන්නෙම නායකත්වයක් ඕන. එහෙම දේශපාලන අධිකාරියක් ඕන. ඒ නිසා අපි ඔක්කොම කරමින් යනවා. එතනින් නතර වෙන්නේ නැහැ. කාර්යක්ෂම රාජ්‍ය සේවය පමණක් නෙවෙයි. ඊළඟ අපි බැලුවා ආර්ථිකය ගොඩනගනකන් ජනතාව බලා ගන්න උන. අස්වැසුම ලැබෙනවා දුප්පත් ජනතාවට. 8500 දෙන්නේ. ඒක අපි 10000 දක්වා වැඩි කරා. 15000 දෙන අස්වැසුම 17500 දක්වා වැඩි කරා. ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිය යුතුයි. හැබැයි ලැබෙන්නේ නැහැ. අපි ඇප්ලිකේෂන් දැන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීම මණ්ඩල හරහා තෝරලා ජුනි මාසේ පවුල් ලක්ෂ 4කට අලුතෙන් අස්වැසුම ලබා දෙන කටයුතු කළා දෙන ජූනි මාසේ. දැන් ඇප්ලිකේෂන් ටික කැඳවලා ලක්ෂ 8ක් විතර ඇවිල්ලා තියෙනවා. මේක තෝරලා ලක්ෂ 4කට අපි අලුතෙන් අස්වැසුම ලබා දෙනවා. හොඳද? හොඳයි. එතකොට දැන් ඉන්නවා ජනපජාවක්. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. අස්වැසුම් වැඩි වෙලා තියෙනවා. මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ 8ක් විතර ඉන්නවා. අපි තීරණයක් ගත්තා මේ අවුරුද්දට ඒ ලක්ෂ 8ක් විතර වෙන කිසිදු ආධාර ක්‍රමයකින් ආධාර නොලබෙන ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතෝසෙන් ලබා දෙන්න. අපේ ඇමතුමා ඉන්නෝ මොණ්ඩාගල දෙන්න. මොණ්ඩාගල ඉතින් අපේ ඇමතුමා බාරේ වැඩි තියෙන්නේ. හරි. ඒ වැඩේ කරන්න ඕන. හරිනේ. බලා ගන්න ඕන ජනතාව. ඒ විතරක් නෙවෙයි. පාසල් දුවදරුවන් ඉන්නෝ. පාසල් පොත් උපකරණ මිලදී ගන්න විදියක් නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් එහෙම දරුවන්ට දීමනාවක් හම්බුනේ නැහැ. අපි මේ දෙසැම්බර් මාසේ සහ ජනවාරි මාසේ ළමුන් ලක්ෂ 16කට රුපියල් 6000 ගානේ දුන්නා පාසල් පොත් සහ උපකරණ මිලදී ගන්න. මේ කඩා වැටුණු ආර්ථිකයක් ස්ථාවර බවට පත් කරලා ජනතාවට ඒකේ ප්‍රතිලාභ අපි ලබා දෙමින් තිබෙනවා. හොඳනේ. ඒ විතරක් නෙවෙයි. අපි වැඩිහිටි දීමනාව වැඩි කරා. වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කරා. විශ්‍රාමිකයන් දීමනාව රුපියල් 3000කින් වැඩි කරා. ඒ වගේම අපි දැන් සති 3කට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. ඉස්කෝලේ යන ගැහැණු දරුවන්ට අවුරුදු 5ට ඒ කියන්නේ 5 පන්තියට වඩා ඉහළ වගේ ඉන්න ගැහැණු දරුවියන්ට සනීප ආරක්ෂක තුවා මාසෙකට 8ක් තියෙන පැකට් එකක් ලබා දෙන හැම මාසෙම අපේ දරුවන්ට උවමනාව ලබා දෙනවා දරුවියන්ට. මේ අප්‍රේල් මාසෙ ඉඳන් ලැබෙවි ඒක. ඇයි ජනතාව බලා ගන්න දරුවියන්ට එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂම පාසල් දරුවියන්ට. ඒ සඳහා අපි උදව් කරන ආණ්ඩුවක් හැටියට කරන්න ඕන ජනතාව බලා ගන්න ඕන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් අපි හදලා තියෙනවා.
එහෙම ආණ්ඩු තිබ්බද මෙච්චර කාලයක්? නැහැ. පෝරසාන ආධාර අපි එනකොට තිබ්බ රුපියල් 15000යි. ඒක 25000 දක්වා වැඩි කරා. දැන් සති 3කට කලින් අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. වී වගාව විතරයි පෝරසාන ආධාරය දුන්නේ. දැන් කුඹුරු වල අතුරු භෝග වගා කරනවා නම් ඒත් රුපියල් 15000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා මේ යල්කන්නේ. ඒ විතරක්ද? අවුරුදු ගණනාවකට පස්සේ මහකන්නේ මේ පහුගුණ මහකන්නේ කාටවත් වී වල ප්‍රශ්නයක් ආවද? වී මිල අඩුයිද? නෑ, හොඳ වී මිලට සාධාරණ මිලක් අපි ගෙව්වා. දැන් පෞද්ගලික අපි මිලක් කිව්වා. පෞද්ගලික අංශයට සිද්ධ වුණා ඊට වඩා උඩට යන්න. හම්බුනේ නැද්ද හොඳ වී මිලක්? හම්බුණා. අද ඒකේ ප්‍රතිලාභ මොකද වෙලා තියෙන්නේ? මට එනවා මොනරාගල මේ ප්‍රදේශෙට යනකොට පේනවා. මම දන්නවා මේ යල්කන්නේ වැව්වල තාම වතුර හොඳට තියෙනවා. මේ යල්කන්නය මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම කුඹුරක්ම වගා කරන්න ගොවි ජනතාව සූදානම් වෙලා ඉන්න බව පැහැදිලි. සූදානම්නේ. හැම කුඹුරක්ම වගා කරන්න පටන් අරන් තියෙනවා. එහෙමයි රටක් ගොඩනගන්නේ. රටක් ගොඩනගෙමින් තිබෙන ජනතාව අපි බලාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එතනින් එහාට අපේ රට ගෙනියන්න ඕන. මෙතනින් එහාට අපේ රට ගෙනියන්න ඕනනේ. මෙතන රට ඉස්සරහට ගෙනියන්න නම් අපේ දරුවන්ට ආර්ථික අවස්ථා, තරුණ තරුණයන්ට අලුත් ආර්ථික අවස්ථා, වැඩ කරන්න තැන් අලුත් තැන් හැදෙන්න ඕන. ආර්ථික අලුත් පිම්මක් ගන්න ඕන. නේද? 2028 දී අපි ආපහු ණය ගෙවන්න පටන් ගන්නවා. 2028 දී අපිට ණය ගෙවන්න පුළුවන් හයියක් අපේ ආර්ථිකයට හදා ගන්න ඕන. හොඳට ඩොලර් රුපියල් ඕන මේ රට හදන්න ඉස්සරහට. හොඳට විදේශ විනිමය ඉපෙවුවොත් තමයි මේ රට අපිට හදන්න පුළුවන්කම තිබෙන්නේ. අපිට විදේශ විනිමයන ආකාර කීපයයි තියෙන්නේ. එකක් අපිට ඩොලර් එනවා කොහොමද? සංචාර කර්මාන්තේ. දෙක අපිට ඩොලර් එනවා කොහොමද? අපේ බහණ්ඩ පිටරට අපනයන කරලා. තුන අපිට ඩොලර් එනවා කොහොමද? විදේශගත ශ්‍රමිකයන්ගෙන්. මේක තමයි අපිට දෙන ප්‍රධාන ආකාර තුන. එහෙනම් අපි සැලසුමක් හදන්න ඕන මොකද්ද? අපි සැලසුමක් හදන්න ඕන අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයන්න අපිට සැලසුමක් හදන්න ඕන. ඊළඟ අපි සැලසුමක් හදන්න ඕන අපි ඩොලර් වියදම් කරලා බහණ්ඩ ගේන ප්‍රමාණය යම් ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය කරගන්නත් අපි සැලසුමක් හදන්න ඕන. නේද? අපි සැලසුම් කරා ගිය අවුරුද්ද අපිට හාල් පිටරටින් ගේන්න සිද්ධ වුණා. අපිට ලුණු පිටරටින් ගේන්න සිද්ධ වුණා. රට වටේම මහමුද නේද? ලුණු ලේවායන් ගණනාවක් තියෙනවා. ඒත් අපිට ලුණු පිටරටින් ගේන්න සිද්ධ වුණා. ඒතර ලුණු පිටරටින් ගේනකොට අපිට සිද්ධ වෙනවා ඩොලර් පිටරට යනවා. හාල් පිටරටින් ගේනකොට අපිට ඩොලර් පිටරට යනවා. අපිට සිද්ධ වෙලා තියෙනවා පොල් පිටරටින් ගේන්න. දැන් පොල් මද අපනයන කරන්න තීරණයක් ගන්න සිද්ධ වුණා. ඉතින් පොල් මද පිටරට ගේනකොට අපිට ඩොලර් යනවා. නේද? විශාල ප්‍රමාණයක් අපි රෙදිපිලි පිටරටින් ගේනවා. අපිට විශාල ප්‍රමාණයක් ඩොලර් ගලාගෙන යනවා. ඒ නිසා මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපේ රටේ ආර්ථික හොඳ පිම්මක් ගන්න නම් අපි අපේ රට අවශ්‍ය වෙන නිෂ්පාදනය කළ හැකි දේවල් අපි නිෂ්පාදනය කරන්න සැලසුම් කරන්න ඕන. අපි ඉලක්කයක් හැදුවා මේ අවුරුද්දේ හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න නැති වෙන කුෂ්කර්මාන්තය දිනු කරන්න ඕන කියලා. හැබැයි අවාසනාවකට වගා කරන කොටත් වැස්ස ආවා, අස්වැන්න නෙලන කොටත් වැස්ස ආවා. ආවනේ නේද? ඒ නිසා අස්වැන්න අපේ ටිකක් අඩු වුණා. යම් ප්‍රමාණයකට මේ අවුරුද්ද අපිට පිටරටින් හාල් ටිකක් ගේන්න වෙයි. හැබැයි අපි සැලසුම් කරේ හාල් ගේන්න නැති වෙන්න. අපි උපරිම උත්සාහ කරනවා මේ යල්කන්නේ සාමාන්‍ය යල්කන්නේ හෙක්ටයාර් ලක්ෂ 5ක් වගේ වගා කරන්නේ. අපි උත්සාහ කරනවා මේ යල්කන්නේ අඩුම හෙක්ටයාර් ලක්ෂ 6ක්වත් වගා කරන්න හැම බිම් මඟලක්ම වගා කරන්න පටන් ගන්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා. එතන අපිට හාල් පිටරට යන ඩොලර් ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. පොල් අපිට කාලයක් යනවා. ඔයගොල්ලෝ දන්නා පොල් පැලයක් හැදින්න අස්වැන්නෙන්න කාලයක් යනවා. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? තියෙන පොල් වලින් වැඩි අස්වැන්නක් ගන්න ඕන. ඒක ගන්න නම් ඒගොල්ලන්ට යෙදුම් පොහොර වුණා. අන්න අපි තීන්දුවක් කරන් තියෙනවා පොල් සඳහා පොහොර සහනාධාරයක් ලබා දෙන්න. සහනාධාර මිලකට පොල් සඳහා පොහොර දෙනවා. ඒක අපේ සමන්ත විද්‍යාරාජ සහෝදරයා දැන් සැලසුම් කරලා තියෙනවා ඒ වැඩේ කරනවා. ඒ විතරක් නෙවෙයි අපි උතුරේ අක්කර 20000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා පොල් වගා කරන්න. අපි ලක්ෂ 5000ක් මේ අවුරුද්දේ උතුරේ අලුතෙන් පොල් වගා කරන්න වෙන් කරලා තියෙනවා. පොල් පැලදෙන්න
පොහොර දෙන්න, බිම සකස් කරගන්න. රුපියල් ලක්ෂ 5000ක් අපි වෙන් කරා පොල් වගා කරන්න. එයි අපි අපිට අවශ්‍ය වෙන පොල් අපේ අතට වගා කරගන්නත් ඕන. පොල් අපි පිට රටේ වල ඩොලර් හොයා ගන්නත් ඕන. සරසුම ලුණු පිට රටින් ගේනවා. දැන් අපි නේද අලිමංකඩ ලුණු ලේවායේ වැඩ කටයුතු පටන් ගත්තා. මම දැක්ක අපේ හඳුන්වන සහෝදරයගිලේක දැන් විවෘත කරලා තිබෙනවා. අපි මේ ලේවායන්ට පණ දීලා අපි අපේ රටේ ලුණු නිෂ්පාදනය කරලා පිට රටටත් ලුණු නේද අපනයන කරන්න පුළුවන් මට්ටමේ අපි ආර්ථිකයක් හදන්න ඕන. එතකොට අන්න ඒ වස්ස රස්ස හැදෙනවා. ආදායම් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එක පැත්තකින් අපි සැලසුම් කරන මොකද්ද? අපේ රටෙන් එළියට ඩොලර් යන එක වළක්වන්න. තවත් අපේ රටෙන් එළියට ඩොලර් යන ප්‍රධාන එකක් තමයි අපි සීනි ආනයන කිරීම සඳහා සීනි ආනයන කිරීම සඳහා විශාල වශයෙන් අපි ඩොලර් වැය කරනවා. අපේ ප්‍රධාන සීනි කර්මාන්තශාලා තුනක් තියෙනවා කොහෙද? එකක් සෙවණගල මෙහි, අනිත් එක පැලවත්ත, අනිත් එක අපේ එහා පැත්තේ තියෙන නේද හිඟුරාන සීනි කම්මල. ඉතින් අපේ කන්තලේ සීනි කර්මාන්තශාලාව වැහිලා තියෙනවා. හැබැයි අපි දන්නවා දැන් මොකද්ද? දැන් පැලවත්ත සීනි සමාගම මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපි දන්නවා මේ සේවක මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් මතුවලා තියෙන බව. අපි ඒක විසඳන්න උත්සාහ කරන්න ඕන. හැබැයි මම ඔයගලන්ට දත්තට කීපයක් කියන්නම්. මොකද්ද මේ පැලවත්තට වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් මේ රටේ නිෂ්පාදනය කරපුවාම 118ක වැට් බද්දක් ගන්නවා. පැලවත්ත සමාගම දැන් කාලයක් තිස්සේ වැට් බද්ද ගෙවලා නැහැ ආණ්ඩුවට. ගෙවන්න තියෙනවා දසලක්ෂ 702ක්. රුපියල් ලක්ෂ 7000ක් බදු ගෙවන්න තියෙනවා. ඊළඟ මොලෙසස් වලට බද්දක් ගහනවා. ඒ බද්ද දැන් වසර ගණනාවක් පැලවත්ත සීනි සමාගම ගෙවලා නැහැ. කොතරම් ගෙවන්න තියෙනවද? ලක්ෂ 215ක් ගෙවන්න තියෙනවා. බදු. ඒ විතරක් නෙවෙයි. තව 2.3ක බද්දක් තියෙනවා. ඒ බද්ද ගෙවන්න තියෙනවා ලක්ෂ 1460ක් බදු ගෙවලා නැහැ. ඒ කියන්නේ පැලවත්ත සීනි සමාගම සීනි නිෂ්පාදනය කරාට අවශ්‍ය වෙන බදු ටික තාම ගෙවලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ණය තියෙනවා ගෙවන්න දසලක්ෂ 1221ක් බැංකුවට ණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ආදායම් බද්ද ගෙවන්න තියෙනවා දසලක්ෂ 166ක්. ඒ විතරක් නෙවෙයි. ලාභාංශ ගෙවන්න තියෙනවා දසලක්ෂ 407ක්. ඒ වගේම බැංකු වලට ඕඩි එක ගෙවන්න තියෙනවා. බැංකු අයිරාව තියෙනවා දසලක්ෂ 763ක්. තව පෝරගත්තු අරමුණු ණය තියෙනවා දසලක්ෂ 400ක්. ඔක්කොම ගත්තාම සීනි සමාගමේ ණය ප්‍රමාණය දසලක්ෂ 3946යි. දසලක්ෂ 3600. ඒ කියන්නේ කීයද? කෝටි 394ක ණයක් තියෙනවා. දැන් විශාල වගාවක් තියෙනවා. විශාල ෆැක්ටරියක් තියෙනවා. විශාල සේවක ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? කෝටි 304ක ණයක් තියෙනවා. ඒක උක් හැදුවට ෆැක්ටරිය දුවට ෆැක්ටරිය කඩාවටලා තියෙන්නේ. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා සිද්ධ වෙලා තියෙන දේ තමයි බැංකු වලට පොලිය ගෙවන්න ගියුවාම ගත්තු ණය වලට පොලිය ගෙවන්න ගිහුවාම අපේ සීනි කිලෝ එකක නිෂ්පාදන වියදම වැඩි වෙනවා. අපිට පිට රටින් සීනි ගේන්න පුළුවන් 190ට ලංකාවේ හදනකොට 250යි. ඒතර පාරිභෝගිකයන් පැත්තෙන් හිතුවොත් හදනවට වඩා හොඳයි ගෙනල්ලා දෙන එක. 190ට ගෙනල්ලා දෙන්න පුළුවන්. හැබැයි හදලා දෙන්න 250ක් වෙනවා. හොඳද? මේවා කඩාවටලා තියෙන්නේ. ඒ බ්‍රසීලයේ සීනි හදලා වරායට ගිහිල්ලා නැවුල් නගලඟලා කොළඹට ඇවිල්ලා කොළඹ වරායේ ඉඳලා සෙවණගලට එනකොට සීනි කිලෝ 190යි. සෙවණගල සීනි සෙවණගලට එනකොට 250යි. ඉතින් කර්මාන්ත තියන් යන්න පුළුවන්. ඒ නිසා මේ කර්මාන්තවල අර්බුදයක් තියෙනවා. හැබැයි අපිට දෙන්න කාලයක්. අපි මේ කඩා වැටිච්ච ආයතන මේවා. අපි දන්නවා එයාට බෝනස් ගෙවන්න ඕන. ඒ විතරක් නෙවෙයි. EPF ETF ගෙවලත් නැහැ. මිලියන 166ක් වැඩ කරනකොට EPF එක කැපෙන්න ඕන.
සේවකගෙන් 8ක් කපා ගන්නවා. කම්පැනි 12ක් ගෙවන්න ඕන. හැබැයි සේවකයන්ගෙන් කපාගෙන තියෙනවා කම්පැනියෙන් ගෙවලා නැහැ. ඉඳ කපපු එක දීලත් නැහැ. හරිද? දැන් පේ ෂීට් එක එනකොට EPF වලට කැපුවා 8ක් කියලා එනවා. හැබැයි 8ක් කියලා ආවට මොකද වෙලා තියෙන්නේ? 8 දීලා නැහැ. 8 දෙන්න නම් ෆැක්ටරි 12ක් දාන්න ඕන. දෙමක් කඩාවට්ටපුවා. ඒ නිසා මම මේ සේවක මහත්තුරුන්ට කියන්නේ අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න සාධාරණ විසඳන්නම්. හැබැයි විසඳන්නේ නැවත සීනි ෆැක්ටරිය කඩාවැටෙන පැත්තට නෙවෙයි සීනි ෆැක්ටරිය ලාභ සහිත ගොඩනගන පැත්තට තමයි අපි සැලසුම හදලා තියෙන්නේ. ඕන මොකද්ද? තව ණය වෙලා ගෙවන්නද? මං අහන්නේ එකයි. තව ණය කරන්නද? තව ටික දවසක් යනකොට මම කියන්නම්. මේ උක්වල වටිනාකමයි. ගබඩාවේ තියෙන සීනි වල වටිනාකමයි. ෆැක්ටරිය වටිනාකමයි. ඔක්කොම එකතු කරවට වඩා වැඩි ණය. හරිද? ඒකට මොකද බුම්වත් වෙච්ච සමාගම් කියලා කියන්නේ වට. බුම්වත් වෙලා තියෙන මේවා. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය මුළු වත්කම් වලට වඩා අඩුයි වැඩි. වත්කම් අඩුයි ණය වැඩි. ඒ නිසා මේවා අපි හිතමු කාට හරි විකුණනවා කියලා හිතමු. දැන් අපි හිතනවා පළවත්ත සීනි සමාගම අපි කාට හරි විකුණන්න කියලා තීරණයක් ගත්තා කියලා හිතමු. විකුණන්නේ නැහැ හොඳේ. තීරණයක් ගත්තොත් විකුණන කෙනාට ෆැක්ටරියයි යුක්තිකයි සීනි දීලා අතිනුත් දෙන්න ඕන. නැත්තම් ගන්නෑ. මෙහෙම වට්ටපු ආයතන මේවා. ඒ නිසා අපි මේ ආයතන ගොඩ ගන්නම්. අපිට කාලයක් දෙන්න. කඩාවට්ටපු ආයතන කාර්යක්ෂම කරන්න ඕන. කාර්යක්ෂම කරලා මේ පළාතේ දුවදරුවන්ට රස්ස ඇති වෙන, ගොවි ජනතාවට රස්ස ඇති වෙන, ආදායම් මාර්ග ඇති වෙන ඊටමත් හොඳ සස්ත්‍රික සීනි කර්මාන්තශාලාවක් හැටියට මේ පළවත්ත සීනි කර්මාන්තශාලාව අපි ගොඩනගනවා. ඒතර කියනවා ඒ වුණාට ඉස්සර බෝනස් දුන්නානේ. ඉස්සර බෝනස් දුන්නා බැංකුවෙන් ණයට අරන්. සීනි හදලා නෙවෙයි. අපිත් එහෙම දෙන්න try එකක් දෙන්නම්. හරිද? හැබැයි හදන්න ඕන. මොකද කියන්නේ? ෆැක්ටරිය හදන්න ඕනද නැද්ද? තීරණය ගන්න ඕන හදන්න. හැබැයි ඒගොල්ලෝ තීරණය ගත්තේ විනාශ කරලා. මේවා විතරක් නෙවෙයි හේතු නේද? හොරකම්, වංචා, දූෂණ මේවට හේතු වෙලා තියෙනවා. අපි සැලසුම හදලා තියෙන ෆැක්ටරිය හදලා ගොවි ජනතාවටත් වැඩ කරන සේවකයන්ටත් හොඳම ප්‍රතිලාභ ලබා දෙන විදියට මේ පළවත්ත සීනි කර්මාන්තශාලාව අපි ගොඩනගනවා. ඒ පිළිබඳ අපිට යම් කාලයක් අවශ්‍යයි. එතකොට මොකද වෙන්නේ? අන්න සීනි සඳහා ගේන්න ඩොලර් ප්‍රමාණය අපිට අඩු වෙනවා. එතකොට අපේ ලංකාවෙන් එළියට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ආර්ථිකයට හොඳයි. ඊළඟ අපිට ගේන ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න ඕන. අපිට වැඩියෙන්ම ඩොලර් එනවා සංචාර කර්මාන්තයෙන්. වැඩියෙන් ඩොලර් එන තැන. මම ඕගොල්ලන්ට කියන්නම්. මේ 2025 වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා. වැඩිම. හරිද? දැනටවත් මාර්තු මාසෙ වෙනකොට මාර්තු 30 වෙනකොට ඇවිල්ලා තියෙනවා සංචාරකයන් 6,80,000ක්. හොඳයිද? වැඩිම සංචාරකයන් ආවේ 2018 ලක්ෂ 23යි. දැන් මාස 3ට 6,80,000යි. ඒ කියන්නේ ලක්ෂ 25 ඉක්මවන ලක්ෂ 30ට කිට්ටු කරන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ ශ්‍රී ලංකාවට එනවා. ඒ කියන්නේ මොකද? ඩොලර් විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. මම දැක්ක හඳුන්වන්නේ එමතුමා විශාල පැහැදිලි කිරීමක් කරා. අපි ජනාධිපති අපේ කාර්යාලයට කැඳවුවට පස්සේ අමාත්‍යාංශයේ මේ පළවත්ත සීනි කර්මාන්තශාලාව ආසිතේ ගොල්ෆ් පිටියකුත් තියෙනවනේ. ගොල්ෆ් පිටියක් තියෙනවා හදපු. ඒ ආසිත විශාල සංචාර කර්මාන්තයට හොඳ විභවයක් තියෙනවා කියලා. හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සීනි කර්මාන්තශාලාවක් ලෙස පමණක් නෙවෙයි ඒක සංචාරක පාරාදීසයක් ලෙසත් මේ පළවත්ත සංවර්ධනය කිරීමේ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා. එයි සංචාරකයන් එනකොට ඒගොල්ලෝ මේ සීමාතෙන් ඒ කියන්නේ සීමා සහිත සං කීපයක විතරක් හිටියොත් එතන තදබදේ වැඩි වෙනවා. යාලට ඇතුල් වෙන පැය 3ක් විතර හිටියොත් ඊළඟ අවුරුද්දේ ආයේ ඉන්නේ නැහැ. ඒ නිසා තව යාල දොරටුවක් අපි කල්පනා කරලා තියෙනවා හදලා තියෙන දොරටුව නැවත ප්‍රචලිත කරන්න. අලුත් තැන් වලට ගෙනියන්න. අනුරාධපුරේ හොඳ සංචාරක තෝතැන්න බවට පත් කරන්න පුළුවන්. එහෙම තැන් අපි විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. හඳුනාගෙන සංචාර කර්මාන්තය දියුණු කරන්න යටිතල පාසුකම් හදනවා. 2025 වැඩිම සංචාරක ලංකාවට එනවා. 2026 ඊටත් වැඩියෙන් එනවා. 27 ඊටත් වැඩියෙන් එනවා. හදලා තියෙන්නේ එහෙම මතක තබා ගන්න. ඒ නිසා ඒ අවශ්‍ය වෙන යටිතල පාසුකම් එයාපෝට් එක හදන්න ඕන. එයාපෝට් එකෙන් එළියට එන්න පැය 2:00මාර 3ක් යනවා. හොඳ නෑ ඒක.
ආවට පස්සේ විනාඩි 20න් 30න් එළියට එන්න හදන්න ඕන අපි. හැබැයි ව්‍යාපෘතිය නතර වුණා. ගේට්ටු නැති වෙලා තියෙනවා. අපි ව්‍යාපෘතිය යලි පටන් ගත්තා. අපි තව එතන ගේට්ටු 10ක් తాවකාලිකව ඇති කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඔන්න සංචාර කර්මාන්තය උඩට එනවා, ආර්ථික තව ඉස්සරහට එනවා. ඊළඟ අපි අපනයන ආදායම වැඩි කරන්න ඕන ඩොලර් රුපියල්න. අපි අපනයන ආදායම වැඩි කරන්න මම කියන්නම්. මේ අවුරුද්ද තමයි ලංකාව පිට රටට බහණ්ඩ හා සේවා විකුණලා ලබා ගන්නා වැඩිම ආදායම ලබා ගන්නේ මේ 2025 වසර. වැඩිම. හොඳයිනේ. වැඩිම අපනයන ආදායම උපයා ගන්න වසර වෙනවා. අපි සැලසුමක් හදලා තියෙනවා. ඩොලර් බිලියන 36ක්. ගිය අවුරුද්ද අපිට තියෙන 16යි. ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් ඉලක්ක කරගෙන අපි සැලසුම හදලා තියෙනවා. 2030 ඒ ආසන්න කාලය වෙනකොට ඩොලර් බිලියන 36ක අපනයන ආදායම ඩොලර් රුපියනවා. ඒ සඳහා පොඩි කර්මාන්ත සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්තසල පටන් ගන්න ඕන. අලුත් අවස්ථා අපි හදන්න ඕන. අපේ තානාපති කාර්යාලවලට එහෙට අපිට දෙන්න පුළුවන් බහණ්ඩ සේවා මොනවද කියලා අපිට හඳුන්ලා දෙන්න ඕන. සැලසුම හදලා තියෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ. ඊළඟ අපිට මොකක්ද ඕන? ඊළඟ අපිට වැඩිම මුදල් විදේශ ශ්‍රමිකයන් මුදල් ලැබෙනවා. මේ 2025 වසර තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එන වසර බවට පත් වෙනවා. හොඳයි. ඒ කියන්නේ මොකද්ද? රටේ ආර්ථිකය ස්ථාවර කරා ජනතාව බලා ගන්න සහන දුන්නා. රටේ අනාගතය සඳහා ආර්ථික සැලැස්ම හැදුවා. එහෙමයි යන්නේ ආර්ථිකය. මේට වඩා ආණ්ඩු තියෙනවද? මේ වගේ ආණ්ඩු තියෙනවද? රටේ ආර්ථික ස්ථාවර බවට පත් කරනවා. ජනතාවට සහන ආධාර දෙනවා. ආධාර දෙනවා. නැවත රට ගොඩනැගීම සඳහා දිගු කාලින සැලසුම් හදනවා. එම සැලසුමක් එක්ක යන්නේ. ඒ නිසා අපි ඔයගලන්ට එක සහතිකයක් දෙන්න යලි කවරදාවත් ලංකාව 2021 22 23 ඇති වුණු තත්ත්වය ලංකාවේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රට ගොඩනගනවා. අන්න එතකොට තමයි දැන් අපි මේ ඔක්කොම කිව්වේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුව විසින් සැලසුම් කරන ඒවා. හැබැයි මේ මධ්‍යම ආණ්ඩුව සැලසුම් ටික එන්න ඕන ගමට එන්න ගමේ පාර හදන්න ඕන. ගමේ බෝක්කුව හදන්න ඕන. ගමේ යට අවශ්‍ය සේවාවන් සපයීම සඳහා ආයතන ටික දිරිමත් කරන්න ඕන. එහෙනම් අන්න රට අත්පත් කරගන්න ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න ඕන. ගමට ගලාගෙන එන්න නම් උඩ වැඩ ටික කරන්න ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව. ගමේ වැඩ ටිකට ඕන මොකද්ද? ප්‍රාදේශ සභාව. එනිසා මොකද ඕන? අර ජාතික ආණ්ඩුව ජාතික වශයෙන් හදන සැලැස්ම ගමේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සැලැස්මත් එක්ක සමාන්තර අනුගත වෙන ඒකට පෙළ ගැහුණු ප්‍රාදේශ සභාව හදන්න ඕන. එහෙනම් ප්‍රාදේශ සභාව දෙන්න ඕන කාටද? උඩ අත්පත් කරගන්න ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න නම් ප්‍රාදේශ සභාව බාර දෙන්න ඕන කම තිබෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව තියෙන පැත්තටමයි. හරිද? අපි මේ සැරේ අයවැය ලේඛනය ටිකක් ගොඩක් කල් අරන් නෙවෙයි හැදුවේ. අපි කැබිනට් මණ්ඩලෙම හැදුවේ අපි දෙසැම්බර් 21 ඇමතිවරු හදලා නේද? ටිකක් කල් යනවා. එින්ද අපිට ටිකක් කඩිමුඩි අපි හැදුවා. දැන් අපි නොවැම්බර් මාසෙ ඊළඟ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. නොවැම්බර් මාසෙ ඊළඟ අයවැය ලේඛනේ. තව මාස 6ක් 7ක් වගේ තියෙන්නේ. අපි නොවැම්බර් මාසයේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට මේ ජුනි මාසෙන් ඉඳන් අපි යෝජනා ගන්නවා. ඒතර අපිට මොකද කරන්න ඕන? මේ ජුනි මාසයේදී මොනරාගල ප්‍රාදේශ සභාවට එකතු වෙලා මොනවද කරන්න ඕන කියලා වැඩ ටික හඳුනා ගන්න ඕන. හඳුනාගෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් වෙලා ඒකේ අනුමැතිය හදා ගන්න ඕන. හදාගෙන බලන්න ඕන හරි වැල්ලවාය ප්‍රාදේශ සභාවේ මේ වැඩ ටික කරන්න තියෙනවා. වැල්ලවාය ප්‍රාදේශ සභාවෙන් මෙන්න මේ ආදායම එනවා. ඒ වැඩ ටික කරන්න මධ්‍යම ආණ්ඩුවෙන් තව මෙන්න මේ ප්‍රමාණය આવොත් ඇති. හරිනේ? ඔක්කොම මධ්‍යම ආණ්ඩුව නෙවෙයි. හොඳයි. ප්‍රාදේශ සභාවලින් උපයා ගන්න ආදායමක් තියෙනවා. කරන්න වැඩ ගොඩක් තියෙනවා. එතන මොකද කරන්නේ? ප්‍රාදේශ සභාවෙන් උපයා ගන්න ඕන මුදල් ටිකට වැඩ ටික බලනවා. අමතර වැඩවලට මධ්‍යම ආණ්ඩුවට යෝජනා ටික එවන්න උන. යෝජනා ටික එවන්න නම් මේ ජුනි මාසයේ ජුලි වෙනකොට යෝජනා ටික හදලා ඉවර වෙන්න ඕන. ඒ නිසා ඇත්තටම අපි මේ ප්‍රාදේශ සභා ඡන්දේ සැලසුම් කරේ අප්‍රේල් 8 තියන්න. අවුරුද්දට කලින් තියන්න තමයි අපි අපේක්ෂාව තිබුණේ. අවුරුද්දට කලින් ඡන්දේ තියලා
අප්‍රේල් මාසේ 18 වගේ දළදා වන්දනාව පටන් අරගෙන ඊළඟ වෙසක් උත්සවයේ තියලා රට ශාස්ත්‍රීයත්වයේ මාවතට යන හරවන්න තමයි අපි සැලසුම තිබුණේ. හැබැයි අපිට මොකද උනේ අප්‍රේල් 8 ඡන්දෙ තියාගන්න බැරි වුණා. ඇයි? දිනේ තීරණය කරන්න මැතිවරණ කොමිසම. විපක්ෂ මන්ත්‍රීවරු ගිහලා මැතිවරණ කොමිසමට කිව්වා ඡන්ද කල් දාන්න කිව්වා. අයවැය ඉවර වෙනකම්. මාර්තු මාසේ 21 වෙනකම් ඡන්ද කල් දාන්න කිව්වා. අයවැය වැදගත් ආණ්ඩුවට එක පාස් කරගන්න ඕන. අපි කිව්වා අපේ മന്ത്രിවරු අපි බලා ගන්නවා. අයවැය අස්සෙම ඡන්ද ප්‍රකාශ කරන්න. තියලා කොහොම හරි අවුරුද්දකට කලින් ඡන්ද තියන්න කිව්වා. හැබැයි විපක්ෂ කිව්වා බෑ. හරිද? කියලා ඡන්දේ පස්සට ගියා. නැත්තම් අතර දළදා වන්දනාව ඡන්දෙන් අවුරුද්දෙන් පස්සේ නේද දළදා වන්දනාව පවත්වලා රට ශාස්ත්‍රීයත්වයට ගෙනල්ලා යන මාවතක් අපිට තිබුණා. හැබැයි අපිට මැයි 6ට ඡන්දෙ ගියා. කල් වැඩි. අපිට මෙච්චර කාලයක් ඕනේ ඡන්ද තියන අප්‍රේල් මුල් සතියේ තිබ්බනම් මොකද ඡන්දේ? මොකද හිතෙන්නේ? අය නේද? අපිට ඕන ඉක්මනින් ඡන්ද තියන්න. හැබැයි කොමිසම මැයි 6ට ටිකක් ඈත වැඩි. අපිට දෙන්නේ ඡන්ද කර ඉන්න නෙවෙයි රට හදන්න සැලසුම් හදන්න ඕන. හැබැයි අපි ගැසට් නිවේදනයක් ගැහුවා. හරි මැයි 6 ඡන්ද තියෙනවා නම් ජුනි 2 වෙනිදාට කලින් ප්‍රාදේශ සභා පිහිටවන්න ඕන. නැත්තම් ඕකත් දින මාස ගණනක් නේද? ජුනි 2කට කලින් ප්‍රාදේශ සභා පිහිටවන්න ඕන. ප්‍රාදේශ සභා පිහිටවන ප්‍රාදේශ සභා රැස් වෙලා යෝජනා ටික අරගෙන යෝජනා ටික හදලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිහිල්ලා ඒකෙන් අනුමත කරලා ජුලි අගෝස්තු වෙනකොට බහණ්ඩාගාරයට එවන්න. ඊට පස්සේ අපේ മന്ത്രി කුරණ්ඩාම අපි කැඳවලා එකින් එක අහන්න මේ යෝජනාව මොකද්ද මේ යෝජනාව මොකද්ද හොඳද නරකද අහලා අවශ්‍ය නැ සල්ලි ටික නොවැම්බර් මාසේ පාස් කරලා දෙන්න. ඒ නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතු අවස් වෙන මම කියන්නම් 2026 වසරේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කියන්න ඒ කරන්න පුළුවන් හැම වැඩකටම සල්ලි වෙන් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. වෙන් කරනවා. මම මේ ළඟදී යාපනයට ගියා. යාපන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත්තු වෙලාවේ නැගිටලා කිව්වා පළාත් මහමාර්ග අධ්‍යක්ෂතුමා උතුරු පළාතේ පාරවල් කැඩිලා තියෙන්නේ පාරවල් හදන්න සල්ලි ඕන කිව්වා. මං ඒව කීයක් ඕනද කිව්වා. ලක්ෂ 5000ක් ඕන කිව්වා. ලියාගෙන ආවා අයවැය ලේඛනයේ ලක්ෂ 5000ම වෙන් කරා. දැන් එහෙට තියෙන අභියෝගය මොකද්ද? දෙසැම්බර් 31කට කලින් මේ ලක්ෂ 5000 වියදම් කරලා පාරවල් ටික හදන්න ඕන. යන්නේ ඒකට ප්‍රාදේශ සභාව නගර සභාව සහාය ඕන දෙන්නේ. තේරුණා කියන්නේ. ඊට අනුරාධපුරයට ගියා. අනුරාධපුරේ කිව්වා මේ රාජංගනේ වැව, හුරුළු වැව, නාච්චදුව වැව යටතේ තියෙන පොඩි වාරි මාර්ග ඇල, වේලි, සොරව් කැඩිලා තියෙන්නේ. ඒකට සල්ලි ඕන කිව්වා. මම කීයක් ඕනද කිව්වා. ලක්ෂ 3000ක් ඕන කිව්වා. ලියාගෙන ආවා බහණ්ඩාගාරයට කිව්වා ලක්ෂ 3000 වෙන් කරන්න කියලා. එතකොට එහෙම බහණ්ඩාගාරයට කතා කරලා කියලා ලක්ෂ 3000 වැඩි ලක්ෂ 2000ක් තිබ්බොත් ඇති කියලා. ඒ කියන්නේ 3000 වැඩ මේ මාස 8 කරන්න බෑ. දැන් අපිට තියෙන අභියෝගය ඒකයි. දිස්ත්‍රික්ක මම දිසාපතිවරු ඔක්කොම කැඳෙව්වා. කැඳවලා ඒ දිස්ත්‍රික්කට ඇවිල්ලා තියෙන සල්ලි ප්‍රමාණය කිව්වා. කියලා කොහොම මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට වැඩ ඉවර කරන්න ඕන. අමාත්‍යංශ ලේකම්වරු කැඳෙව්වා. ඒ අමාත්‍යංශර වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය කිව්වා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් වැඩ ඉවර කරන්න ඕන. දැන් තියෙන්නේ මොකද්ද? සල්ලි තියනවා වැඩ ඉවර කරන්න ඕන. ඒකට ඕන ගමේ යාන්ත්‍රණය. ඒක තමයි ප්‍රාදේශ සභාව. ඒ නිසා ජුනි මාසේ ප්‍රාදේශ සභාව පිහිටවලා යෝජනා ටික හදලා මධ්‍යම ආණ්ඩුවට එවන්න තමුන්නාන්සලා ගම්වල තියෙන පාරවල් ඇලවේලි පොඩි ඒ ප්‍රශ්න ටික බෝකු මේ ඔක්කොම ටික විසඳන්න සල්ලි දෙන්නම් 26 වියදම් කරන්න පුළුවන් සල්ලි ටික කියන්නේ ඒ සල්ලි ටික දෙන්න. සල්ලි තියෙනවා. එයි ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර පාර හදන්න ලක්ෂ 20ක් දාන්න ඕන ලක්ෂ 10 පාරට. දැන් ලක්ෂ 10 දැම්මොත් ඇති. ඉස්සර වගේ දෙගුණයක් වැඩ කරන්න පුළුවන් ඉස්සර සල්ලි වලට. හැබැයි මේ සැරේ මොකද වෙලා තියෙන්නේ? සල්ලිත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වැඩ ටික හොඳට කරන්න පුළුවන්. හැබැයි ඒකට මොකද වෙන්න ඕන? මෙන්න මේ ප්‍රාදේශ සභාව යෝජනා ටික හදලා ඒට එවන්න ඕන. එව්වාම අපිට බය නැතුව අනුමත කරන්න පුළුවන් වෙන්න ඕන. වෙන කවුරු හරි ප්‍රාදේශ සභාවක් අරගෙන යෝජනා ටික හදලා එව්වොත් එකින් එක බලන්න වෙනවා මේකෙන් කීයක් ගහන්න යනවද දන්නේ කොන්ක්‍රීට් දානවා කියවට පාරට වෙනුවට ගෙදරට දන්න යන්නේ එතකොට යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපිට විශ්වාස කණ්ඩායම හදලා එවන්න ඕන අනිත් අය යෝජනා හදලා එව්වොත් මොකද වෙන්නේ අනිත් අය යෝජනා හදලා එව්වොත්
අපිට විශ්වාස නැහැ. විශ්වාස කරන්න ඕනද? කරලා තියෙන වැඩ හැටියට විශ්වාස කරන්න බෑනේ. ඒ නිසා විශ්වාසවන්ත ලෙස යෝජනා ටික හදලා එවන්න නම් ප්‍රාදේශ සභාව, නගර සභාව, ජාතික ජනබලවේගයට බාර දෙන්න ඕනකම තියෙනවා. මධ්‍යම ආණ්ඩුව වැඩ ටික ගම එලන්න. හරිනේ. ඒ නිසා ඒ පැත්තෙන් අපිට බලය ඕන. අනිත් පැත්තෙන් දැන් වංචා දූෂණ ගැන විශාල පිපාසයක් තියෙනවා මේ රටේ ජනතාවට දඬුවම් ලබා දීම පිළිබඳව. එක අවුරුදු 76කට පස්සේ ආණ්ඩුවක් හදලා තියෙනවා. මොන වගේ ආණ්ඩුවක්ද? මහජනයාගේ මුදල් රුපියලක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ අපි කවුරුවත්, අපේ ඇමතිවරු, මම, අපේ മന്ത്രിවරු කිසි කෙනෙක් මම සහතිකයක් දෙන්නම් එක රුපියලක් හොරකම් කරන්නේ නැහැ, නාස්ති කරන්නේ නැහැ මහජනයාගේ. පළමු වතාවට මේ ආණ්ඩුවක් හදලා තියෙනවා. ඉස්සර රස්සාවක් ගන්න කීයක් හරි දෙන්න උනා. එහෙම නෙවෙලා තියෙනවා. පාර හදන්නකොට කීයක් හරි ඇමතිගේ ගෙදර. මේ ඔක්කොම ඉවරයි. අපි තවත් තැන අපිට තොරතුරු වෙනවා සමහර රාජ්‍ය නිලධාරි මහත්තුරුත් තාම පොඩි පොඩි දේවල් කරනවා කියලා. අපි වැඩි කරලා තියෙන්නේ. පොඩි දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. කරොත් බොහොම අමාරුවෙන් හොයාගත්තු රස්සාව ඉතා කෙටි දවසකින් නැතුව යනවා. මම අද කියන්න. මේ රට හදන්න ඕනේ එහෙමයි. ඕන නැද්ද? එහෙම ඕනනේ. දැන් මම දන්නවා රේගු දෙපාර්තමේන්තුව 4 දිනකේ වැඩ තහනම් කරලා එළියට ගිහලා තියෙනවා. එළියට දාලා තියෙනවා. හරිද? තව දෙන්නේ 3 දිනක එළියට වැටෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් මහතුරු ඇතුළු කීප දිනක් වැඩ තහනම් කරලා එළියට වැටලා තියෙනවා. හොඳ නරකද? හොඳ නරකද? හොඳයි. ඇයි එහෙම රටක් හදන්න පුළුවන්? එහෙම වැඩේ කරන්න පුළුවන් කාටද? ලොක්කෝ හරියට හිටියොත්, දේශපාලන අධිකාරිය හරියට හිටියොත් රාජ්‍ය සේවය හදන්න පුළුවන්. හැබැයි දේශපාලන අධිකාරිය හොරකම් කර රාජ්‍ය සේවකයට කියන්න බෑ හොරකම් කරන්න එපා කියලා. නේද? අර කක්කුට්ට ඇදේට යන ගමන් පැටියට කියන කෙලින් ඵලයන් කියලා. එහෙම කියන්න බෑනේ. ඉතින් අපි යාන්ත්‍රණය හදලා තිනවා. ඒ නිසා මං කියන යලි මේ රටේ ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් විතරයි. මේ රටේ යලි පාර විවෘත වෙන්නේ. දූෂිතයන්ට කවදාවත් ආපහු අපේ රටේ ආණ්ඩුව හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක. ඊළඟ එන්න මධ්‍යම ආණ්ඩුවේ හොරකම් ටික ඉවර කරලා තියෙනවා. හැබැයි ඊළඟ තියෙන මොකද්ද? වැඩියෙන්ම වැඩේ ගහලා තියෙන ගමේ කට්ටිය, ගමේ ප්‍රාදේශ සභාවේ. ඒකත් සුද්ධ කරලා දෙන්න උනා. පිරිසුදු කරලා දෙන්න උනා. හොඳේ. මම හිතන්නේ මහා චන්දිදී මේක හොඳටම සුද්ධ කරලා දුන්නා නේද? දුන්නා නේද? කීයද ගියේ? අනිත් පැත්තෙන් ගියේ කීයද? එකයි. ඉතින් මදිනේ. මදේ. මේවා නේ බිබිලේ රජවරු වගේ හිටියේ. තනමල්ලිල රජුරු වගේ හිටියේ. මතකද? දැන් ගෙදර හොදලාම හැරියා. එක්කෙනා ඉතුරුනේ. එක්කෙනා ඉතුරු මේ පාර්ලිමේන්තුව වල දශක ගණන් හිටපු අය. අම්මා නැති වෙනකොට පුතාට පාර හදලා තිබ්බු අය. නේද? එහෙම පුතාලට නේද පාරවල් හදලා තිබ්බු ඔක්කොම ගෙදර සුද්ධ කරා. ඒක ජාතික ආණ්ඩුව දැන් ඒ පිරිසිදුභාවය තියෙනවා. ඒත් එහෙම්ෙන් එක්කෙනෙක් දෙනෙක් ඇවිල්ලා තියෙන කමක් නෑ අපි බලා ගන්න. හරිද? ඔය බදුල්ලෙන් එහෙම දැන් එක්කෙනෙක් ආවනේ. දැන් බලා ගන්න හොඳේ. බදුල්ලේ ආපු හැදෙන් බලා ගන්න ඕනේ. රයිට්. ඒ වගේ ප්‍රාදේශ සභාවත් මුළුමනින්ම පිරිසිදු කරන්න ඕන. ඒ පැත්තෙන් ගත්තත් ප්‍රාදේශ සභාව බලය දෙන්න ඕන ජාතික ජන බලවේගයට. ඊළඟ අහනවා වංචනිකයන් දූෂිතයන්ට මොකද වෙන්නේ කියලා. වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීමේ බලයක්, දඬුවම් දීමේ බලය ආණ්ඩුවට නැහැ. පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරලා මහා අධිකරණේ නඩුවක් දාලා නඩුවෙන් දඩුවම දෙන්න ඕන අධිකරණේ. එහෙමනේ දෙන්න ඕන. එහෙනම් අපේ වැඩේ මොකද්ද? පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරන එක. දැන් එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. තව නඩු ඔය සෙවණගල ගෙදරටත් ඉක්මනින්ම නඩුවක් වැටෙයි. කතරගම ගෙදරටත් නඩුවක් වැටෙයි. කතරගම ගෙයක් තියෙනවා. වාරි මාර්ග රක්ෂිතයට අයිති. නේද? ගේ හදලා තියෙනවා අයිතිකාරයෙක් නේ. ලයිට් බිලක් එනවා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. එයාගෙන් අහපුවම කියනවා ගෙයාගේ නෙවෙයි, එයාගේ ගේ නෙවෙයි කියලා. ඒක නේ අනුන්ගේ ගෙවල් වලට ලයිට් බිල් ගෙවලද? පරීක්ෂණ යනවා. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ යනවා. ක්‍රිස් ගනුදෙනුව නඩුවක් දැම්ම මම දැක්කා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ රටේ අපරාධ වංචා දූෂණ පිළිබඳ
ඉතා හොඳින් පරීක්ෂණ කරමින් යනවා. මේ වෙනකොටත් හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. එක්කෙනෙක් හැංගිලා. කමක් නැහැ හිටපු ගවයි. කවද වෙනකන් ඉන්නද? හිටපු පොලිස්පති රිමාන්ඩ්. ලේසි නෑනේ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? රට බලය තනතුරු ධනය ගැන නොහිතා නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදලා තියෙනවා. කාටත් නීතිය සමාන රටක් හදලා තියෙනවා. එඳ මේ වංචනිකයන් දූෂිතයන් පිළිබඳව නීතිය ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමින් ක්‍රියාත්මක වෙනවා. ඉතා ඉක්මනින් ඕගලන්ට මාස දෙකක් එකමාරක් දෙකක් ඇතුළත ගොඩක් ප්‍රවෘත්ති හැදෙයි. අපේ මාධ්‍ය නාලිකාවලට ගොඩක් ප්‍රවෘත්ති තියෙයි. දැන් තියෙන අර විලාපේ ප්‍රවෘත්තිනේ නේද? හවස 7 ප්‍රවෘත්ති බලනවා අඬනවා. විලාපේ ප්‍රවෘත්ති වෙනකොට රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රවෘත්ති වාර්තා වෙන්න පටන් ගන්න මතක තබා ගන්න. ඒ නිසා රට හොඳ දිශාවට හරවලා තිනවා. තීන්දුව తీරන අපි යහපත් ලෙස අරන් තිනවා. දැන් අපිට තියෙන මොකද්ද? මේ ගමන ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා එළබෙන පළාත් පාලන මැතිවරණය මේ මාසේ 6 වෙනිදා. ජනාධිපති ඡන්දේ දුන්නට වඩා වැඩි විශ්වාසයකින් වැඩි බලයක් අපිට මහ ඡන්දෙත් දුන්නා. අපිට විශාල බලාපොරොත්තු වෙනවා. මහ ඡන්දෙදි ලබා දුන්නාට වඩා වැඩි විශාල බලයක් මේ පළාත් පාලන මැතිවරණයේදී ලබා දෙනවා මේ රටේ ජනතාව. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙමු. ඒ වෙනුවෙන් අපි නැගිටිමු එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.